Hello guys, welcome to Alame. Ektu len share text YouTube channel kan tawa super video ek. Adawi me video එක කතා කරන්න යන්නේ. මම AliExpress එකේ ඉතාම සුළු මුදලට ගන්නකො මම තියෙන gimbal එක. මෙන්න මෙතන gimbal එක. ඉතින් මම වීඩියෝ කරන කලින් මට කමෙන්ට් අපේ channel එකට තාම subscribe කරලා නැත්නම් කහදින් subscribe button එක bell icon එක all press කරලා තියාගන්න. ඉතින් අපි වැඩි කතා නොකරමු වීඩියෝ එකට. හරියනම් guys අපිට මෙන්න මේ විදිහට තමයි අපේ පාර්සල් එක අපිට ලැබිලා තියෙන්නේ AliExpress එකෙන්. මේක සුබුරුදු පරිදිම අපිට වැඩි තියෙන්නේ ඩලාස් එකේ courier service එකෙන් තමයි මේ තියෙන්නේ. ඩලාස් එකේ courier service එක. ඉතින් guys මම මේක මෙතනින් කඩා ගත්තා. ඉතින් මට මේක අරනටන් තේරෙන්නේ මේක තුලේ box එකක් ඇවිල්ලා නැහැ වගේ. අපි බලමු ඒ කියන්නේ box එකක් නැහැ වගේ තමයි මට පේන්නේ. අපිට බලමු මේක අරගෙන. විදියට අපිට මේක ඕපන් කරගන්න පුළුවන්. ඕ ගායිස් අපි හිතපු විදියට මේක අපිට බොක්ස් එකක් ඇවිල්ලා නැහැ. අපිට ඇවිල්ලා තියෙන එකයි සූලාම් පුරවපු නිකන් කුලාම් බෑග් එකකට පුරවපු එකක්. ඒකත් ඉතින් බොක්ස් එකට වඩා හොඳයි. මොකද ඉතින් බොක්ස් එකේ වැටුණ දෙක තරනවනේ. මේකේ හැම කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒක මේ සම්පූර්ණම ආරක්ෂිතව අපිට එවලා තියෙනවා මේගොල්ලෝ. අර පේනදී දැන් අපි මේක පැත්තකට දාමු. අපි දැන් මේකට පොඩ්ඩක් බලමු. මේක අපිට ඇවිල්ලා තියෙනවා මෙතන gimbal එක තියෙනවා අපේ. පේනද gimbal එක තියෙනවා. මෙතන අපේ user manual එක තියෙනවා. මේ gimbal එකේ user manual එක අපිට ඇවිල්ලා තියෙනවා මෙතන. ඉතින් guys මේක ඉතින් තමයි ඉතින් කතා කරන්න තියෙනවා. මේක ඉක්මනටම එළියට ගමු. guys මම මේ විදිහට අපේ gimbal එක එළියට ගන්නවා. guys අපි gimbal එක මේ විදිහට තියෙනවා. අපේ cover එක තමයි වෙලා තියෙන්නේ. හරි මෙන්න අපේ user manual එකක් තියෙනවා. අපි මේක දැන් පැත්තකට දාමු. හරි guys මෙන්න අපිට අපේ user manual එක තියෙනවා මේ විදිහට. මේ පැත්තේ ඉංග්‍රීසි වලින් තියෙනවා. ඉතින් ඔයාලට මේක බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ මේ වීඩියෝ එක බලන්න ඕන නම් අපිට මේ වීඩියෝ එක මම අපිට ඔයාලට කියලා දෙනවා කොහොමද මේක පාවිච්චි කරන විදිය කියලා. අපි යන දැනට මේක මෙහෙම තියාගමු. okay අපි කෙලින්ම මේ gimbal එකට move වෙමු. එතන තියෙනවා අපේ gimbal එක උන් දැන් මම ඉඳලා ගත්තොත් පේනවා ඇති අපේ gimbal එක මේ විදිහට පේනවා. ඔයාලා පේනවා ඇති. අපි ඒක තනට තවනවත් තියෙනවා බලමු. අපිට මේ විදිහට හම්බ වෙලා තියෙනවා අපේ මේකේ charger. ඔයාලා පේනද අපේ මේ charger එක හම්බ වෙලා තියෙනවා අපිට. ඒක ඇවිල්ලා මේක විල guys type C එකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. අපිට මෙතන මේ type C තියෙන්නේ. එතන ගහන්න පුළුවන්. එතන ගහන්න පුළුවන් විදිහට ඇවිල්ලා තියෙන්නේ. හරි ඉතින් අපි මේකත් මෙහෙම පැත්තකින් තියලා මේකත් තියාගමු. හරි ඉතින් අපි කෙලින්ම අපේ gimbal එකට කතා කරන්න පටන් ගමු. මේ විදිහට තමයි අපිට gimbal එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ guys 3 axis එකක් නෙමෙයි මේක 1 axis වගේ බලන්න පුළුවන් ඉන්නේ. මේක හැම අතින් අල්ලන්න පුළුවන්. මේක selfie stick එකක් තියෙනවා. එහෙම පාවිච්චි කරන්න පුළුවන්. විස්තරට බලමු එක. ඉතින් මේක කතා කරන්න කලින් මේක අතර ගත්ත ගමන් තේරෙනවා මේක ගොඩක් හොඳ build quality එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා කියලා. මෙතන ගොඩක් හොඳ build quality එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ හරි දැන් අපි මේක මෙතන මම දිනන ගලවන්නේකින් තමයි උඩට කරන්න පුළුවන් වෙන්නේ. නම් guys අපි මේ විදිහට උඩට කරගත්තා. ඊට පේනවා ඉතින් උඩට කරගත්තා. ඊට පස්සේ මෙතන මේක හෙලවෙන්නේ නේ. අපි මෙතන මේ ලොක් එකක් තියෙනවා. මේ ලොක් එක දාගමු. දැන් පේනවාදී දැන් හෙලවෙනවා. මේක අපි ඔන් කරගන්නේ එතනින්. අපි ඔක්කොම අපේ දැන් මේක ෆෝන් එක කනෙක්ට් කරලා එකනට අපි තාඩ ටිකකින් කතා කරමු මේක ෆෝන් එක කනෙක්ට් කරලා මේක යූස් කරන විදිය. ඊට පස්සේ guys ඔයාලා පේනවාදී මෙතන අපිට තා එකක් ඇවිල්ලා තියෙනවා. මේක තමයි guys මේ gimbal එකේ ෆෝන් එක කනෙක්ට් කරන එක. මේක මේ විදියට එක සැරයක් බාගෙන ඉඳලා කුජ්ජක් තියෙන මේක කරා අපන් ඒක ඔයගොල්ලන්ට ඉස්සරහට කියන්නම්. මේක කරද්දි මේක දාලා කොහොමද අපි මේක කරන්න කියලා මම දැන් කියනවා තාඩ එකකින් ඊට පස්සේ මම කියන්නම් මේක. මේකෙන් තමයි guys අපි මේ gimbal එක ෆෝන් එකට කනෙක්ට් කරන bluetooth එකට. ඒක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ guys මෙතන අපේ tripod එක තියෙනවා guys.
මේක අපිට ඕනම තැනක තිබිලා ඕන තැනක තියලා අපිට මේක තියා ගන්න පුළුවන් මේ විදියට. අර පේනවාදී ඕන තැනක ඒ විදියට තියා පුළුවන්. මේක ගන්න ප්‍රධානම හේතුව තමයි guys මම දැන් vlog channel එක පටන් ගන්නවා. vlog channel එකේ දැන් තැන් වල ගිහලා කරද්දීම අපිට තියන්න පුළුවන් අල්ලන් යන්නත් ඕනේ. ඔයාලට තියලා තියන්න පුළුවන්. මෙතන selfie stick එකකුත් මේ විදියට අපිට බලා ගන්න පුළුවන්. එන්න ගොඩක් option තියෙන නිසා මේකේ මම මේක ගන්න හේතුව උනේ vlog channel එක කරන්න හදන නිසා. ඒකත් ඔයගොල්ලෝ ළඟින් බලා ගන්න පුළුවන්. මේ මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට හදලා එක දානවා. ඒකත් පටන් ගත්තට පස්සේ ඔයාලා ඒක channel එකටත් එකතු වෙන්න. හරි ඉතින් guys ඔය ටික තමයි අපිට මේකේ මෙහෙම ප්‍රධාන වශයෙන් පිළිදික් කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි දැන් යමු මේ gimbal එක අපි phone එකට connect කරලා මේකෙන් අපි වැඩ ගන්න කොහොමද කියලා බලන්න. හරි ඉතින් guys ඔයාලට මේ වර තමයි මේ gimbal එක පෙන්වන්න තියෙන්නේ. හරි ඉතින් ඔයා මේක phone එකට දාන්න කලින් ඔයා මෙන්න මෙතන තියෙන මේ switch එකක් තියෙනවා. ඒක මේ විදියට අනිත් මේ පිටිපස්ස දාගන්න. එතන මේ gimbal එක සැහැල්ලු වෙනවා. අනිවාර්යයෙන් මේක මතකතුව කරන්න. මොකද මේක ඔන්ලා තිබිලා මේ gimbal එක කොට මේක ඔන් කරාට පස්සේ gimbal එකට හානි වෙන්න පුළුවන්. මේක ලොක් වෙලා තියෙන නිසා ඒක මතකතුව මොකද කරන්නේ. ඊට පස්සේ කරන්න ඕනේ මෙන්න මෙතන තියෙනවා මෙන්න මේක පොඩ්ඩක් මේ ස්ක්‍රූ එක පොඩ්ඩක් මෙහෙම කරගන්න. එහෙම කළා ඊට පස්සේ නාග ඕන ගන්නට මේක ඇඩ්ජස්ට් කරගන්න. මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ ඇඩ්ජස්ට් කරගත්තට පස්සේ ඔයා ඉස්සෙල්ලම මෙන්න මෙතන තියෙන බොත්තම ඒ බොත්තම මේ විදිහට කරගෙන ඉන්න ඕනේ. මම මේ විදිහට කරනවා. ඔයාලට පේනද මේ වගේ කලරයක් ඉන්ඩිකේට් වෙනවා. ඔය පේන හැටි ඔය කලරයක් ඉන්ඩිකේට් වෙනවා. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එක ඔන් කරගන්න. ඔයා ෆෝන් එක ඔන් කරගෙන ඔයා ඒක බ්ලූටූත් වලට යන්න ඕනේ. බ්ලූටූත් වලට යන්න. බ්ලූටූත් වලට ගිහිල්ලා ඔයා gimbal එක හොයාගන්න. මේක මම කලින් කනෙක්ට් කරලා තියෙන නිසා මේක ඊටව කනෙක්ට් වුණා. ඔයා ඒක හොයලා කනෙක්ට් කරගන්න. ඊට පස්සේ තියෙන අපිට මේක gimbal එක ෆෝන් එකට ඇටච් කරගන්න. ඔයා කැමරා එක ඔන් කරගන්න. ඊට පස්සේ කරන්න ඕනේ ඔයා මේක මේ විදියට ඈඩ් කරගෙන ඔයාගේ ෆෝන් එක මෙන්න මේ විදියට gimbal එකට ඇටච් කරගන්න ඕනේ කොළවන්න එක. ආයෙත් බලන්න දැන් අපි ෆෝන් එක සක්සස්ෆුලි මේ විදියට ෆෝන් බලකට ඇටච් කරනවා. දැන් මේක මේ වගේ හෙලි තියෙන්නේ. ඊට පස්සේ ඔයා මෙන්න මේ බොත්තම තප්පර කිහිපයක් එවුවට පස්සේ ඔයාලට පේනවා ඇති අපේ gimbal එක ෆෝන් එකට කනෙක්ට් කරනකොට පේන්නේ ඇති අපේ ෆෝන් එක ඇක්ලා තියෙන. ඊට පස්සේ ඔයාලට මේ ෆොටෝ එක ගන්න ඕන නම් ඔයා මෙතන තියෙන බොත්තම එක සෙලෙක්ට් කරුවට පස්සේ ඔයාලට පේනවා ඇති ෆොටෝ එක වැදුනා. එහෙම තමයි අපිට ඉතින් මේක කනෙක්ට් කරගන්න තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ ගොඩක්ම හෙල්ලෙන්නේ නැහැ මෙහෙම කරාට. ඔයාලා බලන්න කිසිම හෙල්ලීමක් එන්නේ නැහැ මෙහෙම කරාට. මෙහෙම කරාට හෙල්ලෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේක ඔයාලා තන කරද්දි හෙලවීම ගොඩක් අඩු වෙනවා. සම්පූර්ණ වඩ වෙනවා. අපිට සාමාන්‍ය අපේ වීඩියෝ එක කරගන්න හොඳටම ඇති වෙන්නේ මේක. ඉතින් guys ඔන්න ඔය ටික තමයි ඉතින් අපිට මේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. එහෙනම් මම අදට මේ වීඩියෝ එක නතර කරනවා. අපේ channel එක තම subscribe කරලා තම පහතින් subscribe button එක click කරලා bell එක all press කරලා තියාගෙන like කරලා තව කාටියට මේ වීඩියෝ එක බලන්න share කරන්න. එහෙනම් අපි තව සුළු වීඩියෝ එකකින් හමු වෙමු.